let's start. අපි ආරම්භ කරමු. ඉංග්‍රීසි කතා කරද්දී ප්‍රධාන අභියෝගයක් තමයි වචන මාලාව. වචන නැතුව කතා කරන්න බෑ. දැන් තෙල් මුඩු වෙලා කියලා අපි කියනවා. ඒකට වෙනම ඉංග්‍රීසි වචනයක් තියෙනවා තෙල් මුඩු වෙලා කියලා කියන්න. එතකොට අපි කියනවා පරණ තෙල්. පරණ තෙල් නම් old oil. old oil. ඊළඟට යම් දෙයක් විස්තර කිරීමට අවශ්‍ය නම් හොඳට අහගන්න පුතේ අද පාඩම. පරණ තෙල් කියන්නේ old oil. ඊළඟට විස්තර කිරීම සඳහා is කියන වචනය වාක්‍ය මැද ක්‍රියාපදයක් ලෙස භාවිතා කරනවා. අර අමුතු ගඳක් එනවා තෙල් පරණ වුණාම. අන්න මුඩු වෙලා කියලායි සිංහලෙන් කියන්නේ. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ rancid කියලා. rancid 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 rancid. all oil is rancid. all oil is rancid. තෙල් මුඩු වෙලා තෙල් මුඩු වෙලා තෙල් මුඩු වෙලා මුඩුමය තෙල් මුඩු වෙලා කන්න එපා බදින්නට එපා මුඩුමය තෙල් මුඩු වෙලා old oil is rancid. එතකොට පළතුරු ಜಾති නම් තක්කාලි වගේද තක්කාලි පළතුරක් තක්කාලි එළවලුවක්ද පළතුරක්ද කියලා අහුවාම අපි පිළිතුරු දෙනවනේ තක්කාලි පළතුරක් කියලා. ගොඩක් අය දන්නේ නැහැ ඒක නේද? මේ තක්කාලි පළතුරක් පුතේ. තක්කාලි වලට කියන ඉංග්‍රීසි වචනේ උච්චාරණය කරන්න හුඟක් අය දන්නේ නැහැ. ටොමාටෝ. අපි කියන්නේ ටොමැටෝ. සමහර අපි කියන්නේ ටොමැටෝ වැරදි. ටී අකුරයි ඕ අකුරයි තක්කාලිට එට තක්කාලිට එට මාටෝ ටමාටෝ. එතකොට ටමාටෝ දැන් විස්තර කරනවා නම් ඊස් දාන්න. ඉංග්‍රීසි භාෂාවේ යමක් විස්තර කිරීමට අවශ්‍ය නම් විස්තර කරන පදේ තක්කාලි ටමාටෝ. එතකොට මේ ටමාටෝ විස්තර කිරීමට ඊස් දානවා මැද්දට ක්‍රියාපද. දැන් මොකද්ද වෙලා තියෙන්නේ තක්කාලි වලට? කුණු වෙලා. අපි කියනවා rotten. කුණු වෙලා. rotten. කුණු වෙලා. rotten. කුණු වෙලා. rotten. කුණු වෙලා. rotten. එතකොට ටමාටෝ is ROTTEN rotten. ROTTE. දැන් ටමාටෝ is rotten කියලා කියන්නේ තක්කාලි කුණු වෙලා. rotten. එතකොට දැන් පළතුරු జాතිය ඇපල් වගේ දෙයක් නා. දැන් පුතේ ඇපල් කුණු වෙලා. ඇපල් කුණු වෙලා. ඇපල් කුණු වෙලා. ඇපල් කුණු වෙලා. ඇපල් is rotten. ROTTEN rotten. ඇපල් කුණු වෙලා මල්ලි ඇපල් කුණු වෙලා. apple is rotten. apple is rotten. ඒතර rancid කියන වචනේ අපි මුලින් ඉගෙන ගත්තා. දැන් ආයෙත් එතෙන්ට යනවා. තෙල් මුඩු වෙලා තෙල් වල අමුතු ගඳක් එන. ඒකට විතරයි rancid. තෙල් මුඩු වෙලා oil is rancid. නිතරම අර is කියන වචනය මැද්දට දාන්නේ මුල් පදය විස්තර කිරීම සඳහා. ඒතර විස්තර කරනවා කියන්නේ දැන් තෙල් මුඩු වෙලා අමුතු ගඳක් එන්නේ මුඩු වෙලා මුඩු ගඳ තෙල් වල පරණ වුණා. rancid RANCID CID එක සම්බන්ධයි ඒකටත් නේ. ඔය සලේව අරන් ඉන්නේ තියාගෙන ඉන්නේ ඒක. ACID RANCID මුඩු වෙලා CID මුඩු වෙලා RANCID ස්පෙලිං මතක තියාගන්න ලේසියිනේ. CID මුඩු වෙලා තෙල් මුඩු වෙලා CID එක. RANC පොලිසිය නෙමෙයි CID එක. RANCID rancid. oil is rancid. tomato is rotten. apple is rotten. tomato is rotten. දැන් මාළු නම් rotten කියන්නේ. ඔන්න දැන් වචන මාලාව ඉගෙන ගන්න එක මතක තියාගන්න එක හරි වටිනවා. ටික කරන්න ඕනේ. එතකොට මාළු පටන් ගන්නවා ෆිෂ් කියලා. මාළු ෆිෂ් නේ. ඒක වචනෙටත් ෆිෂ්, බහු වචනෙටත් ෆිෂ්. දැන් මාළු විස්තර කරන්න අවශ්‍යයි. විස්තර කරන්න ඊස් කියන වචන යොදනවා. මේකට අපි කියනවා පුතේ SPOILED. මේක උච්චාරණය වෙන විදිය හරි අමුතුයි. මේ D අකුර ශබ්ද වෙන්නේ T අකුර විදිහටයි. එතන අපි කියනවා මාළු කුණු වෙලා කියලා. fish is spoiled. D අකුර T විදිහට ශබ්ද වෙන්නේ.
අමුතුම උච්චාරණ නීති තියෙන භාෂාවක් ඉංග්‍රීසි. මේ වචනේ D අකුර T විදියට ඇහෙනවා. Fish is spoiled. Fish is spoiled. Sorry. මසුත් එහෙමයි. මස් වලට කියන්නේ meat. Meat is spoiled. Fish is spoiled. Meat is spoiled. Fish is sorry. Fish is spoiled. Meat is spoiled. SPOILED spoiled. එතකොට මාළුව විස්තර කරන්න. මාළුවා. මාළු හෝ මාළු. මාළු හෝ මාළුවා. එතකොට මාළු ෆිෂ්. බහුවචනයක් ඒකම තමයි. ඊස් කියලා මැද්දට දානවා. මොකද විස්තර කිරීම සඳහා ඊස් භාවිතා කරනවා. බහුවචනයට නම් විස්තර කිරීමට ආ භාවිතා කරන්න ඕනේ. ඒ ආරි ආ. එතකොට දැන් මාළු කුණු වෙලා නම් rotten කියන්නේ නැහැ. එතකොට දැන් ඇපල් කුණු වෙලා අරක හරි. ඇපල් is rotten. අපි දැන් කතා කළා මේ විශේෂයෙන් මේ කුණු වෙලා කියනකොට දැන් කෙහෙල් ගෙඩියක් නම් banana rotten. මේ කෙහෙල් ගෙඩිය කුණු වෙලා banana කියලා ලංකාවේ කිව්වට සුද්දෝ කියන්නේ banana. this banana ඔයාට ඕන ලංකාව විදිහට banana කියන කමක් නැහැ. ලංකාව විදිහට banana. දැන් මේ කෙහෙල් ගෙඩිය කුණු වෙලා මේ කෙහෙල් ගෙඩිය කුණු වෙලා this banana is rotten. This banana is rotten. මේ කෙහෙල් ගෙඩිය කුණු වෙලා ඊළඟට දැන් අපිට කෙනෙක් ලියලා පෙන්නනවා iPhone එකකින් මේ නම දාගත්තා නම් ගොඩක් හොඳයි. ඒතකොට chat box එකට ප්‍රශ්න නැමුත් මම උත්තර දෙනවා. ඉදිලා වැඩි කියනකොට. ඉදිලා වැඩි කියනකොට දැන් කෙහෙල් ගෙඩියක් වගේ දෙයක් අපි කියනවා over ripe කියලා. දැන් ripe කියන්නේ ඉදුණු කියන අදහස දෙන විශේෂණ පදය. over ripe කියන්නේ ඉදිලා වැඩි. මේක වචන දෙකක්ද තනි වචනයක්ද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. over ripe තනි වචනයක්. over ripe ඉදිලා වැඩි over ගිහිල්ලා කියන්නේ over යනවා වැඩි කියන්නේ මේකේ ආරකුර શબ્ද වෙන්නේ නැහැ. එතකොට over ripe තනි වචනය ඉදිලා වැඩි ඉදිලා නම් ripe 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 ඉදිලා නම් ripe ripe ඉදිලා නම් ripe ripe මෙහිමද ඉංග්‍රීසි භාෂාවේ වචන වෙනස් වෙනවා භාවිත වෙනස්. දැන් තෙල් මුඩු වෙලා කියන එකට අපි කියන්නේ නැහැනේ තෙල් අර rotten කියලා. ඒ වගේ ඒ අවස්ථාවල වචන වෙනස් වෙනවා. ඒක තමයි වැදගත්. ඉදිලා වැඩි over ripe ඉදිලා වැඩි over ripe ඉදිලා වැඩි ඉදිලා වැඩි ඉදිලා වැඩි over ripe